හායි ඔයාලට සුබ දවසක් මගේ YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. මම අද ඔයාලට අරන් ආවේ සවුකාංචි රෙසිපි එක. ඉතින් සවුකාංචි පොඩි අයට ඒ වගේම ලොකු අයට ගුණදායක විදියට හදාගන්නේ කොහොමද කියලා අපි බලමු. වැඩිහිටි අය හඳුන්වන විදියට මේ සවුකාංචි කියන්නේ හරිම ගුණදායක ඒ වගේම ඇඟ නිවන කෑමක්. ඉතින් ඔයාලා මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම ගිහින් subscribe කරලා bell icon එක click කරන්න මේ වගේ රස රෙසිපි ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් අපි බලමු මේ සවුකාංචි එක හදාගන්නේ කොහොමද කියලා. අපට අවශ්‍ය වෙන ingredients තමයි කඩල ග්‍රෑම් 150ක්, ඒ වගේම සීනි ග්‍රෑම් 200ක්, සවුවට ග්‍රෑම් 150ක්, ඒ වගේම වියලි මිදි ග්‍රෑම් 50ක්, රට ඉදි ග්‍රෑම් 100ක්, ඒ වගේම කජු ග්‍රෑම් 50ක්. මම මෙතන 3 වෙනි කිරි විතරයි පෙන්නන්නේ. මුලින්ම අපි සවු ටික තඹ ගන්නේ 3 වෙනි කිරෙන්. ඒ කියන්නේ මේකට පොල් ගෙඩි දෙකක් අරන් තියෙනවා මම. ඒ පොල් ගෙඩි දෙක හොඳට මිරිකගෙන පළවෙනි කිරයි දෙවෙනි කිරයි අයින් කරගෙන 3 වෙනි කිර තමයි මම මේ පෙන්නන්නේ. ඒ 3 වෙනි කිරෙන් තමයි අපි සවු ටික හොඳට තඹ ගන්නෙ. මුලින්ම අපි කළු සීනි ටික හොඳට කැරමල් එකක් වෙනකන් කැරමල් කරගන්නවා. මුලින්ම තාච්චියක් අරගෙන දුඹුරු සීනි ටික ඒකට දාගෙන හොඳට කැරමල් කරගන්න ඕනේ. කැරමල් කරගන්නකොට ලිප මීඩියම් හීට් එකට තමයි අපි තියාගන්නේ. ඉතින් කැරමල් එකක් වෙනකන් මේකට වතුර නොදා හොඳට හැඳි ගන්න. එතකොට සීනි කළු වෙන්න ගන්නෙ නැහැ. හොඳට කැරමල් එකක් වගේ එනවා. සීනි ටික මේ වගේ දිය වේගෙන එනකොට අපි ලිප ලෝ හීට් එකට ඕනේ තියාගන්න. ලිප ලෝ හීට් එකේ තියාගෙන හොඳට දිය කරගන්න. මේ වගේ හොඳට දිය වේගෙන එනකොට අපි මිරිකගත්තු ඒ කියන්නේ 3 වෙනි කිර මේකට එකතු කරගන්නවා. 3 වෙනි කිර මේකට එකතු කරගත්තට පස්සේ හොඳට දිය කරගන්න ඕනේ මේ පැණි ටිකත් එක්ක. ඉතින් ඔයාලට පේනවා ඇති මේ කිරි දාපු ගාම මේක හයි වෙනවා. ඒක ටික වෙලාවක් යනකොට ආයෙ දිය වෙනවා. අපි හොඳට කැරමල් එකක් වෙන්න ඕන හින්දා තමයි සීනි ටික මුලින් කැරමල් කරගත්තේ. ලිප මීඩියම් හීට් එකට තියාගෙන මේ සීනි ටික හොඳට දිය කරගන්න ඕනේ. මේ බලන්නකෝ සීනි ටික හොඳට දිය වෙලා තියෙන හැටි. ඊළඟට අපි දෙවෙනි කිර මේකට එකතු කරගන්නවා. ඊළඟට ලුණු කුඩු මේස හැන්දක් මේකට එකතු කරගෙන සවු ග්‍රෑම් 150ත් මේකට එකතු කරගන්නවා. සවු ටික එකතු කරගත්තට පස්සේ විනාඩි 10ක් විතර සවු ටික හොඳට තැම්බෙනකන් හොඳට හැඳි ගන්න. මේ බලන්නකෝ සවු ටික හොඳට තැම්බීගෙන එනකොට උකු පදමක් වෙනවා. ඊළඟට අපි පළවෙනි කිර මේකට එකතු කරගන්නවා. එකතු කරගත්තට පස්සෙත් හොඳට හැඳි ගන්න ඕනේ. මේ පළවෙනි කිර එකතු කරාට පස්සේ හොඳට හැඳි ගන්න ඕන වෙන්නේ නැත්තම් මේක උතුරනවා. පළවෙනි කිර හොඳට උකු නිසා උතුරන්න බලන නිසා අපි මේක හොඳට හැඳි ගාගෙන ඉන්න ඕනේ. පළවෙනි කිර එකතු කරාට පස්සේ විනාඩි 5ක් විතර හැඳි ගගා හොඳට තඹ ගන්න ඕනේ. මම මේ හබල පෙති විනාඩි 10ක් විතර හොඳට පෙඟෙන්න තියලා හොඳට වතුර පෙරාගෙන තමයි අරන් තියෙන්නේ. ඊළඟට හබල පෙති ටිකත් මේකට එකතු කරගෙන විනාඩි 5ක් විතර හොඳට හැඳි ගා ගන්න. මේක ටිකක් තැම්බෙන්න ඕන නිසා විනාඩි 5ක් විතර මම හොඳට හැඳි ගා ගන්නවා. මම මේ කජු අරන් තියෙන්නේ හොඳට බැදගෙන පොතු ටික අරගෙන කොටාගෙන. දැන් මේක අපි සව් එකට ඇඩ් කරමු.
ඊළඟට වියලි මිටි ටිකත් මේකට එකතු කරගමු. දැන් තම්බගත්තු මුං ඇට ටිකත් මේකට එකතු කරගමු. මම මෙතන මුං ඇට ග්‍රෑම් 100ක් අරන් තියෙනවා. ඊළඟට කඩල ටිකත් මේකට එකතු කරගමු. කඩල ටිකත් හොඳට තම්බගෙන තමයි මම මෙතන එකතු කරගන්නේ. ඊළඟට රටින්දි ටිකත් එකතු කරගන්නවා. රටින්දි මං ග්‍රෑම් 100ක් ගත්තා. කඩල ග්‍රෑම් 150ක් ගත්තා. මේ ටික හොඳට මික්ස් වෙනකන් අපි හොඳට ඇඳි ගන්නවා. ඔයාලට මේ සවුකන්චි එක උකු වැඩි වගේ නම් කිරි ටිකත් එකතු කරගෙන දියරුවට හදාගන්න පුළුවන්. ඊළඟට කුරුඳු පොත්තු, එනසාල්, කරාබුට ඇටි ටික එකතු කරගෙන මේකට එකතු කරගෙන මද ගින්නෙන් ටිකක් තඹ ගන්නවා. ඊළඟට මේකේ රස පදම ඇවිත් බලන්න ටිකක් මම අරගත්තා. මේකට ලුණු ටිකක් මදි හින්දා මම ලුණු ටිකත් ආයෙ දාගත්තා. ඉතින් ඔයාලගේ ලුණු ඒ වගේම සීනි රස පදම අනුව අඩු වැඩි කරගන්න. මේ බලන්නකෝ අපි හදාගත්තු සවුකන්චි එක. ඉතින් ඔයාලට ෆ්‍රිජ් එකේ දාගෙන වුණත් මේක බොන්න පුළුවන්. ෆ්‍රිජ් එකේ දාගෙන උදේට නැගිටලා ටිකක් රත් කරගෙන බොන්න පුළුවන්. මම නම් එහෙම තමයි කරන්නේ. හරිම රස කෑමක්. ඒ වගේම ඇඟ නිවෙන කෑමක්. ඔයාලගේ ගෙදර අයට මේක හදලා දීලා රස කොහොමද කියලා මගේ කමෙන්ට් බොක්ස් එකට කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මේ බලන්නකෝ අපි හදාගත්තු ගුණ වෑහෙන ඒ වගේම රස වෑහෙන සවුකන්චි එක. ඔයාලට මේ වගේ රසම රස කෑම රෙසිපි බලන්න ඕන නම් මගේ YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලා ගන්න පුළුවන්. ආයෙත් දවසක මේ වගේ රසම රස රෙසිපි එකකින් හමු වෙමු. ඔයාලට සුබ දවසක්.